ධර්මයෙන් කරන උපස්ථානය තමයි මව්පියන්ට කරන්න තියෙන ලොකුම උපස්ථානය. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙමව්පියන් දෙදෙනා කියලා කියන්නේ මේ ලෝකේ අපිට පෙන්නපු අය. අපි මේ ලෝකෙට එනකොට කිසිම දෙයක් නොදැනගෙන ආවි. භාෂාවක්වත් දන්නේ නැහැ. අම්මා තාත්තවත් දන්නේ නැතුන් අපි ආවි. ඊළඟට අපිට ආහාර පානවත් දන්නේ නැතුව අපි ආවි. ඉතින් අපි ඉස්සලාම අඬන කටට කිරිපොවලා ජීවේ දුන්න අම්මා. ඉතින් මේ ලෝකේ අපිව පෝෂණය කළා. අපිව ලෙඩ වෙනකොට ඒ අම්මා තාත්තා ඊළඟ පියවර ගත්තේ නැත්නම් අපි වෙනුවෙන් සමහරවිට මේ වෙනකොට අපි මැරිලා. අපිව මේ වෙනකොට මාරක කීයකින් මුදවලා ඇතිද? මිහි පිට අපිට පේන්න ඉන්න දෙවිවරු අපේ ආරක්ෂකයෝ තමයි දෙමව්පියෝ. මේ වෙනකොට කීයක් මාරක වලින් අපි බේරලා ඇතිද? කීයක් අනතුරු වලින් අපිව බේරලා ඇතිද? සුවපත් වේවා, මෙයාලට කරදරයක් වෙන්න එපා කියලා 100,000 වතාවක් මේ ලෝකේ කටින් සෙත් පතනවා නම් අපිට, ඔබට, ඔබගේ අම්මා, ඔබගේ තාත්තා. ඔයාට මේ ලෝකේ වැඩිපුරම මෛත්‍රී භාවනාව කරපු කෙනා කවුද කියලා ඇහුවොත් මේ ඔබට පේන්න ඉන්න සමාජයේ ඒ තමන්ගේ අම්මයි තමන්ගේ තාත්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙමව්පියෝ දෙදෙනා මේ උරපත්තේ තියාගෙන අවුරුදු 100ක් මල මුත්‍රා අදිමින් උපස්ථාන කළත් ඒ උපස්ථානය ණය ගෙවන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. හැබැයි යම් දරුවෙක් දහමෙන් උපස්ථාන කරනවා නම් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා සීක බලවලින් කරන උපස්ථානය තමයි ඒ මව්පියන්ට කරන උතුම්ම උපස්ථානය. පවර ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැහිච්ච නිසා, බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා, පැවිදි වෙච්ච නිසා ඒ උපස්ථානය හොඳම ආකාරයෙන් කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා මම මුලින් සිහිපත් කළේ ඒ නිසා. අද මේ වාගේ බොහෝ පිරිසකට ධර්ම දානයක් දීලා පියතුමා වෙනුවෙන් හෙට සාංගික දානය පූජා කරලා උතුම් පින්කමක් අර්ථවත් විදිහට සිද්ධ කරලා පින් රැස් වෙන අයුරින්ම සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන් උනේ පුතෙක් මහාන වෙච්ච නිසා.